welcome back to Puluk's family vlogs. ඔක්කොලම හොඳින් ඉන්නව නේද? අපි දැන් යනවා දැන් මේ සිටි එක through යනවා අපි යාළුවෙගේ ගෙදර. එදා ඔයගොල්ලන් අපේ vlog එක බැලුවා නම් ඒ කට්ටියම තමයි අදත් එකතු වෙන්නේ. මෙයාගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ කොහෙද යන්නේ? මේ වෛද්‍යලාගේ ගෙදර යන්නේ. ඇයි යන්නේ අපි? යන්නේ අපි ඇත්තටම මේ ඒ ට්‍රිප් එක ගිහිල්ලා ආවට පස්සේ පොඩ්ඩක් මිස් වෙනවලු. කට්ටිය කියලා තමයි කියන්නේ ඉතින්. අපි යනවා මේ මිස් වෙන එක මොකක්ද කියලා බලන්න. ඔව් අපි දැන් මේ vlog එකෙන් ගේන්නම් මුළු සම්පූර්ණ වීඩියෝ එක. ඒ සෙට් එකම දාලා සමහරක් අය අද බිසි ඒකින්ද නැහැ දෙතුන් දෙනෙක් විතරයි. අනිත් ඔක්කොමලාම ඉතින් මේකේ ඉන්නවා. අපි බලමු. Happy birthday, boy! Birthday, boy! Hi. See you again and thanks for coming. No problem. It's Japanese encephalitis like a cool day. අපි තමයි ඉස්සෙල්ලම ගියේ. ඉතින් ටික දවසකට පස්සේ මොනවයි වෛද්‍යවයි හම්බුනේ. ෆෝන් එක නෑ ඉතින් කතා කරනවා නේද? ඉතින් අර හම්බුනාම කතා කරන්නත් දේවල් තියෙනවානේ. ඉතින් chat එකක් දාලා හිටියා. ඉතින් ඒ අතර එක එක්කෙනා ඉතින් දැන් ඔන්න එනවා. ඔයගලන්ට දැන් මගේ vlogs බලනවා නම් කට්ටියව ෆැමිලි ඇති. ඉතින් කවුද කියලා අඳුනලා දෙන්න දෙයක්වත් නෑ. ඉතින් කට්ටිය එනකන් අපි ස්ටාර්ට් කරන්න නැතුව ඉතින් chat එකක් දාලා හිටියා. එදා ඇත්තටම මේ වෛද්‍ය මොනයි ඒ ටිකයි කියන්නේ මේගොල්ලන්ගේ ලිකර්ස් ඔක්කොම arrange කරලා තිබ්බේ ජැපනීස් theme එකට. ඔකට දැන් පේනවා ඇති ඉතින්. හරි ලස්සනයි. හොඳට මේ ඒගොල්ලන් enjoy නම් කරා. ඉතින් එහෙනම් තමයි අපි start කරේ. එදත් as usual මොනා cocktails හැදුවා. මේ ඉතින් එයා ඔක්කොම ගෙනල්ලා අපිට මොකද trip එක ගිය දවසේ මොහිතෝ හදන්න බැරුව ගියා. ඉතින් ඒකින්ද එයා තකහනියක් මොහිතෝ වලට ඕන දේවල් ඔක්කොම ගෙනල්ලා so good. ඉතින් අපි cheers කියලා පාටිය පටන් ගත්තා. පේනා නේද? ඉතින් අපි ඔය දැන් එනකොට කිව්වා වගේ කට්ටියව ඉතින් මිස් වෙනවා. අපි කොච්චර over the phone කතා කරත් අර හම්බෙලා එහෙම කතා කරනවා හම්බෙලා hina වෙලා කතා කරනවා වගේ නෑ. ඉතින් ඒක තමයි කට්ටියට trip එක ගිහලා ආවට පස්සේ ගොඩක් close වෙලා මිස් වුණා කියලා කියන්නේ. ඉතින් ඕක තමයි. ඔක්කොමලාම එකට ඉඳගෙන පිස්සු කියෝ එක එක්කෙනාව බයිට් කර ඉන්න එක තමයි ඉතින් හැපිනස් එක. එදා ඉතින් මේ අපි එක එක්කෙනාගේ ලව් ස්ටෝරි ස්ටාර්ට් කරපු විදිය ෂෙයා කර හිටියා. ඉතින් ඒක ෂෝක්. ඉතින් එක එක්කෙනාගේ පරණ දේවල් මතක් කර hina වෙවි කර හිටියා. මේ ඉතින් දැන් ඒ අතර බබාලා ඒගොල්ලන් වෙනම ඉතින් එන්ජොයි කරනවා. ඒගොල්ලන්ගේ බොන්ඩිනුත් ගොඩාක් වැඩි වෙනවා. ඉතින් අපි මෙහෙම හැමතිස්සෙම මීට් වෙනකොට. ඉතින් ඒ වගේම මේ මෝනාගේ වැඩ එහෙම තමයි. මෝනා arrange කරලා තිබ්බ සර්ප්‍රයිස් එකක් මේ තක්ෂේන්ටයි ටියාන්ටයි. මොකද ඒ දෙන්නගේ බර්ත්ඩේ එක තිබ්බේ ඒ අපි හම්බුන වීක් එකේමයි කලින්.
ඉතින් ඒ දෙන්නගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බොයිස්ලා දෙන්න. ඒ දෙන්නගේ බර්ත්ඩේ එකත් එහෙමම සෙලිබ්‍රේට් කරා අපි ඉතින්. Give the best! Give the best! Hip hip! And Anika? Eat, darling. දැන් පාටියේ හොඳම සෙෂන් එක පටන් ගත්තා. දැන් පේනා නේද? මොකද අපි ඇත්තටම ප්ලෑන් කරේ රෝස් පාම් පාටි එකක් දාන්න. මොකද අපි ට්‍රිප් එකේදීත් රෝස් පාම් පාටි එකක් දාපු හින්දා මේ ඉතින් ඒකට ආස හිතුන ඔක්කොමලාටම ඉතින් එක්කෙනා මේ ඩිෂස් උත් ගෙනාව සමහරක් අය. මෝනා ඉතින් ලස්සන්ට ඒක අරේන්ජ් කරලා තිබ්බා. එයා ගොඩාක් මහන්සි වෙලා තිබ්බා. කෑම ඔක්කොම හදන්න. එකනේ දෙන්නෙක් තව ඩිෂස් උයි ඩෙසර්ට්ස් අරවා මේවා අරන් ගියා. ඉතින් මේ විදියට මෝනා ලස්සන්ට ඩිනර් එක අරේන්ජ් කරලා තිබ්බා.
සරදුණු වර රමද ස්වාලා ඉරනම් පවසනිවා සංසුන් වූ තරමින් නොසැලෙන හද නාරේ Kenny, good. Turun mata ke So the party is coming to an end. We had lots of fun. හොඳටම කයාලා බීලා හොඳට enjoy කරා. Thank you Mona and YD for hosting. අපි ආයි දවසක හම්බෙමු vlog එකක් එක්ක. So thank you guys for watching. See you soon with another vlog. Bye bye. Take care.